සුබ දවසක් ඔයාලා හැමෝටම. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ දෙසැම්බර් 8 ඉඳන් 12 වෙනකන් ගෙවුන සතියේ මාකට් අප්ඩේට් එක. මේ සතියේ all share price index එක 4.70 කින් වැඩි වුණා. 22508ක් දක්වා. ඒත් එක්කම S&P SL20 index එක most liquid stock tracker index එකත් 2.9 කින් වැඩි වෙලා 6098ක් ලෙස මේ ගෙවුන සතියේ වාර්තා වුණා. ඩේලි ටර්නෝවර් එක පෙර සතියේ තිබ්බ බිලියන 4.2ත් එක්ක බලද්දී බිලියන 4.3ක් දක්වා 101කින් වැඩි වුණා. ක්‍රොසින් බෝඩ් එක ටෝටලි රුපියල් බිලියන 6.5ක ට්‍රාන්සැක්ෂන් සටහන් වෙලා තියෙනවා. ඒක මේ සතියේ ටර්නෝවර් එකෙන් 30ක් කියලා තමයි සඳහන් වෙන්නේ. සතිය තුල වඩාත්ම සැලකිය යුතු ක්‍රොසින් එකක් විදියට ගිය සතිය වගේම මේ සතියේ ජෝන් කීල්ස් PLC එක රුපියල් බිලියන 1.5ක ක්‍රොසින් එකක් වාර්තා කරලා තියෙනවා. ඩොක්යාඩ් PLC එක 84.48ක ගේන් එකක් ලබා ගනිමින් ලොකුම ගේන් එක ලෙස මේ ගෙවුණු සතියේ වාර්තා වුණා. එතකොට ඩොක්යාඩ් එකේ VWA එක රුපියල් 124 ඉඳන් 228.75 දක්වා මේ සතියේ වැඩි වෙලා තියෙනවා. ඒකට ලොකු හේතුවක් වෙන්න ඇත්තේ ටේක් ඕවර් ඇනවුස්මන්ට් එක වෙන්න පුළුවන්. ඔයාලට තාමත් මේ ඇනවුස්මන්ට් එක ගැන දන්නේ නැත්නම් දකුණු පැත්තේ උඩින් මේ පේන කාඩ් එක ක්ලික් කරලා මේ වීඩියෝ එක බලන්න. මම ඩිස්ක්‍රිප්ෂන් එකෙත් ලින්ක් එක දාලා තියන්න. එක්ස්ට්‍රා PLC එක තමයි මේ සතියේ টপ ලූසර් විදියට සටහන් වුණේ. ඒ 6.56කි. ඒත් එක්කම රුපියල් 12.20 ඉඳන් රුපියල් 11.40 දක්වා ඒ විදියට වොලියුම් weighted average price එකේ සැලකිය යුතු පහළ යාමක් පෙන්වුම් කරා. මේ ගෙවුණු සතිය තුළ foreign participation එක 2%යි. ඊට පෙර සතියත් එක්ක බලද්දි වෙනසක් වෙලා නැහැ. දෙසැම්බර් 10 වෙනිදා තිබ්බ ඔක්ෂන් එකේදී දවස් 91කින් දවස් 182කින් සහ 364කින් maturity වන T-bills වල rate එකේ කිසිම වෙනසක් වෙලා නැහැ. 7.51 7.91 8.03 විදියට නොවෙනස් තියෙනවා. ඒ වගේම overnight policy rate එකෙත් කිසිම වෙනසක් වෙලා නැහැ. 7.75 ලෙසම තියෙනවා. exchange rate එක ගත්තම USD එක 0.11 කිනුත්, euro එක 0.83 කිනුත්, GBP එක 0.52 කිනුත් වැඩි වෙලා තියෙනවා. yen එක 0.50කින් අඩු වෙලා තියෙනවා. SGD එක 0.93 කිනුත්, AUD එක 0.86 කිනුත් විදියට වැඩිවීම වෙලා තියෙනවා. ඉන්ෆ්ලේෂන් එක උද්දමනය year on year CCPI එක කොළඹ consumer price index එක ඕගස්ට් වල 1.2ක් විදියටත්, සැප්තැම්බර් වල 1.5ක් විදියටත්, ඔක්තෝබර් වල 2.1ක් විදියට සටහන් වෙලා තියෙන්නේ. එතකොට NCPI එක National Consumer Price Index එක ඕගස්ට් වලදී 1.5ක් විදියටත්, සැප්තැම්බර් වලදී 2.1ක් විදියටත් සඳහන් වෙලා තියෙනවා. ඔක්තෝබර් වල ආගේ තාම රිලීස් වෙලා නැහැ. දෙසැම්බර් 11න් අවසන් වෙන සතියේ ටූරිස්ට්ලා ප්‍රමාණය 44973ක් විදියට තමයි සටහන් වෙලා තියෙන්නේ. ඒක පෙර සතියේ සඳහන් වෙච්ච 46595ට සාපේක්ෂව බලද්දී 3%ක අඩුවීමක්. ඒ වුණාට දෙසැම්බර් 11න් අවසන් වෙන සතියේ වාර්තා වුණු 44977ක ප්‍රමාණය පෙර වසරේ මේ කාල සීමාවේ ආපු ටූරිස්ට්ලා ප්‍රමාණයත් එක්ක බලද්දී 2%ක වැඩිවීමක්. දෙසැම්බර් 11න් ඉවර වෙන සතියේ මාකට් අප්ඩේට් එක අපි මේ විදිහට අවසන් කරනවා. අපි next week එකේ මාකට් අප්ඩේට් එකත් එක්ක නැවත හමු වෙමු.